ඉන්ෆ්ලුවෙන්සා රෝගය. වචනේ අර්ථයෙන්ම ඉන්ෆ්ලුවන්ස් එකක් බලපෑමක් ඇති කළ හැකි රෝගයක් සමාජයට. ලෝකයේ ජනගහනය සැලකිය යුතු ප්‍රතිශතයකට මේ රෝගය වැළඳෙනවා. ඒ කියන්නේ අපේ WHO එකේ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව බිලියනයකට රෝගය වැළඳෙනවා වර්ෂයකට. එතකොට මිලියන 3ක ප්‍රමාණය ජනතාවකට මේ රෝගය ටිකක් මේක දරුණු තත්ත්වයට යනවා. එතකොට ඊට අමතරව මේකෙන් ලක්ෂ 3කට විතර ප්‍රමාණයක් ලෝක ජනගහනයේ ලක්ෂ 3කට වගේ ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අවදානම් කණ්ඩායම මරණයට පත් වෙන කණ්ඩායම් වෙන්නේ අවුරුදු 5ට අඩු ළමයි දරුවන්. එතකොට අනිත් එක තමයි අපි වගේ දියුණු වෙමින් පවතින රටවල මේ අවදානම් ගොඩක් වැඩි. ඒක තමයි සාමාන්‍ය ලෝක දත්ත අනුව මේකේ විශ්ලේෂණය. අපි බලමු ඉන්ෆ්ලුවෙන්සා රෝගය කියන්නේ ඇත්තටම RNA වෛරස් එකකින් ඇති වෙන රෝගයක්. ඔයාලට දැන් මේක පුරුදුුණත් නැති වුණත් අර අපි H1N1 H5N1 කියලා ඉස්සරහින් කිව්වේ ඒ මේ ඉන්ෆ්ලුවෙන්සා වර්ග තමයි. ඕකේ තියෙනවා A B C D කියලා වර්ග කීපයක්. ලංකාවට බලපාන අපි කතා කරන මාතෘකාවල තියෙන A and B කියන එක. මේකෙනොත් දරුණු තත්ත්වයේ තියෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා A කියන එක. එතකොට අපි බලමු මේක දැන් මේ කාලේ තියෙනවා මම කලින් වීඩියෝ එකේ කරා චිකන්ගුන්යා ගැන. ඒතකොට ඩෙන්ගු ගැන කරලා තියෙනවා. දැන් මේ ඉන්ෆ්ලුවෙන්සා එක. එතකොට කට්ටියට උණක් ඇස්සක් එම්බිරිසාවක් හැදුනොත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක ඉන්ෆ්ලුවෙන්සාද මේක ඩෙන්ගුද මේක චිකන්ගුන්යාද මේ වගේ දේවල්. ඇත්තටම මේක වෛද්‍යවරයෙක්ම තමයි මේ සායනික ඉතිහාසය සහ පරීක්ෂණ වලින් මේක තහවුරු කරගන්න ඕනේ. ඒ කෙසේවත් මම සරලව කියන්නම් මීට අදාළ දේවල් ටික. එතකොට සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගය මේක RNA වෛරස් එක කියනකොට සාමාන්‍යයෙන් මේක ඇඟට ඇතුල් වෙන්නේ තියෙන කෙනෙක්ගේ කහිද්දි කිවිසුම් යනකොට ඒ කෙළ බිඳිති වලින් තමයි අනික් කෙනෙකුට යන්නේ. ඒ ආස්වාස වෙන්න පුළුවන් නැත්නම් ඒ වගේ කට්ටියගේ අත්වල ගැටිලා කටනහය ආදී වල අල්ලන්න ගිහිල්ලා එතනින් බෝ වෙන්න පුළුවන් ඔය වගේ දේවල් වලින් තමයි එන්නේ. එතකොට මේක කොහොම හරි ඇතුල් වෙලා දවස් 4ක් විතර යද්දි 3ක් 4ක් යද්දි ලක්ෂණ පෙන්වන්න ගන්නවා. ඒ වගේම බහුතරයකට මේක සතියක් විතර යද්දි ඉබේම හොඳ වෙනවා. කලාතුරකින් කට්ටියකට තමයි මේක ගොඩක් අසාධ්‍ය මට්ටමට යන්නේ. ඒ කියන්නේ මේකේ කම්ප්ලිකේෂන් විදියට ඒ කියන්නේ නියුමෝනියා එක සෙප්ටිසීමියා එක නියුමෝනියා කියන පෙනහළු ලොකු ආසාදන ඊට පස්සේ ඇඟේ පුරා මුළු විස බීජ වල ගමන් කරන එක ඒ වගේ දේවල් දරුණු තත්ත්වයට එන්නේ සහ මරණයට පත් වෙන්නේ කලාතුරකින්. එතකොට මේකේ ලක්ෂණ එන්න උණ ගොඩක් තද වුණා. ඊට අමතරව කැස්ස හෙම්බිරිස්සාව එතකොට උගුරේ අමාරුවක් වෙනවා තද උගුරේ අමාරුවක්. තද ඔළුවේ කැක්කුමක්. නිකපතරි දෙනවා. අර අපි කියවන් චිකන්ගුන්යා වල අර ජොයින්ට් පේන් එක හන්දිය අමාරු ගොඩක් තියෙනවා කියලා මේකේ තියෙන්නේ ගොඩක් වෙලාවට වියලි කැස්ස ගොඩක් කල් තියෙනවා සමහර මාස ගණන් තියෙන්නත් පුළුවන්. ඒකත් ලක්ෂණයක්. ඊට අමතරව කලාතුරකින් වමන යනවා බඩේල යනවා මේ වගේ ලක්ෂණ එන්නත් පුළුවන්. එතකොට මේකෙදි අපි ප්‍රවේශම් වෙන්න ඕනි එකක් තමයි තමන්ගෙන් තව කෙනෙකුට යන එකයි තව කෙනෙක්ගෙන් තමන්ට ගන්න එකයි. ඔය දෙක පරිස්සම් වෙන්න ඕන. පොඩි ළමයි සැලකිලිමත් වෙන්න ඕන. මොකද අවුරුදු 5ට අඩු කට්ටිය ඊට අමතරව අවුරුදු 65ට වගේ වැඩිහිටියෝ ඊට අමතරව දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වගේ බෝනවන රෝග ඊට පස්සේ පෙලිකා ඊට පස්සේ ඉමියුනිටි එක ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්ට මේකේ හැදෙන එක සම්භාවිතාවය සහ මේකේ කම්ප්ලිකේෂන්ස් ඇති වෙන එක ඒ කියන්නේ මේකේ අතුරු ප්‍රතිඵල ඇතිවීමේ සම්භාවිතාවය ගොඩාක් වැඩි. ඒ නිසා මේ අය පරිස්සම් වෙන ගොඩාක් වෙලාවට මේ කාලේ පොඩි ළමයි අතර පෙර පාසල් වලදී මේකේ බෝවීම වැඩි. එතකොට ඒකෙදි මේකෙන් ආරක්ෂා වෙන්න ඇත්තටම කරන්න ඕන හොඳ හෑන්ඩ් හයිජීන් එක. අත් හොඳට පිරිසිදු කරලා තියාගන්න ඕන. එතකොට අපි ක්‍රවුඩ් එකක් ගැවසෙන තැන්වල මේ ගැවසෙන එක අඩු කරන්න ඕන. ඊට පස්සේ මාස්ක් පාවිච්චි කරන්න ඕනේ. ඊය නිතරම මේ පරිසරයේ ආසාදිත ද්‍රව්‍ය තියෙන හින්දා අතින් කට නහය අල්ලන එක අඩු කරන්න ඕන. මේ වගේ දේවල් කරන්න ඕන. එතකොට තමන්ට තමන්ගේ කාට හරි ඇදුණා කියලා දැනගත්තොත් සමාජයට යන්නේ නැතුව එතකොට ඉස්කෝලේ හරි පෙර පාසලට යන්නේ නැතුව ටික දවසක් දවස් 3ක් 4ක් හරි සතියක් හරි තිබ්බොත් වඩා සුදුසුයි. ඒතර තව කෙනෙකුට යන්නේ නැහැ. එතකොට හැදුණු කෙනෙක් කොහොමද අපි මේක මේ සාමාන්‍ය පාලනය කරන්නේ? මේකට අදාළවම තියෙන විශේෂ ප්‍රතිකාර නැහැ. තියෙන්නේ සාමාන්‍යයෙන් මේකේ තියෙන ලක්ෂණ සිම්ප්ටොමැටික් ට්‍රීට්මන්ට්. මේකේ ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක තමයි වෛද්‍යවරයෙක් කරා ඔය කැස්සියම් බිරිස්සාවට උනට ඒ වගේ බෙහෙත් ගන්න එක තමයි කරන්නේ. ඊට අමතරව සෑම ලෙඩකටම වගේ හොඳ හයිඩ්‍රේෂන් එකක්. ප්‍රසස්ස හොඳට අපි විජලනය වළක්වාගෙන දීර්ඝ જાති අරගෙන එහෙම හයිඩ්‍රේෂන් එකක් තියාගන්න ඕනේ. ඊට අමතරව හොඳ විවේකයක් රෙස්ට් එකක් නිින්දා ඔය වගේ දේවල් තියෙන්න ඕනේ. ඊට අමතරව හොඳ පෝෂණදායී ආහාර වේලක් ගන්න පුළුවන් නම් ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒ පැත්තෙනුත් හොඳයි. ඊට පස්සේ සමාජයේ ගැටීම වළක්වාගෙන මාස්ක් පාවිච්චි කළා මෙන්න මේ විදිහට
තමන්ගෙන් සහ තමන්ට එන එක අඩු කරගන්න පුළුවන්. එතකොට මේක තහවුරු කරන්න පරීක්ෂණ තියෙනවා. ඇත්තටම ඇන්ටිජන් පරීක්ෂාවක් තියෙනවා. ඒක අපි උගුරෙන් තමයි ඒ අවශ්‍ය සාම්පල් ගන්න. ඒකෙන් තහවුරු කරගන්න පුළුවන් මේකේ කම්ප්ලිකේෂන් විදිහට නියුමෝනියා ඊට සෙප්ටිසීමියා වගේ එන්න පුළුවන්. නියුමෝනියා අපිට එක්ස්රේ එකෙන් දැනගන්න පුළුවන්. සෙප්ටිසීමියා ක්ලේ කවුන්ට් එකෙන් දැනගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ තත්ත්ව තමයි මේකේ තියෙන විශේෂයෙන් අවුරුදු 5ට අඩු ළමයි, අවුරුදු 65ට වැඩි හිටියන්, වෙනත් බෝනෝන් රෝග තියෙන අය, පිළිකා තියෙන අය, ප්‍රතිශක්ති කරන පද්ධතිය දුර්වල අය, ඊට අමතරව ප්‍රතිශක්තිය කරන අඩු වෙන සමහර බෙහෙත් වර්ග පාවිච්චි කරන අය. ඉතාම ප්‍රවේශම් වෙන්න ඕන. ඒ ඇරෙන්න මේක දැඩිව ගන්න පුළුවන් මහා භයානක රෝගයක් නෙවෙයි. මේකත් සාමාන්‍යයෙන් ගොඩක් අයට සාමාන්‍ය වෛරස් තුනක් ඇස්සක් එම්බිරිස්සාවක් විදිහට අඩු වෙලා යනවා. ඉන්ෂුරන්ස් ගැන මෙන්න මේ දේවල් ටික දැනගන්න.